ඇත්තටම කිව්වොත් මටත් තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි ඒක. ස්කින් එකට හරියන විදිහේ මොයිස්චරයිසර් එකක් හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් මට සොලියුෂන් එකක් හම්බ වෙන හින්දා මගේ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක මගේ ඔනස්ට් රිවිව් එකක් එක්ක තමයි මම දෙන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඔයාලගේ ස්කින් එකට හරියන මොයිස්චරයිසර් එක මේක වෙන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා මුලින්ම කතා කරමු ඇයි අපි ස්කින් එකට මොයිස්චරයිසර් එකක් යූස් කරන්න කියලා. අපේ ස්කින් එක අනිවාර්යයෙන්ම හරි මොයිස්චර් ගතියකින් තියාගත්තේ නැත්නම් ස්කින් එකේ අනිවාර්යයෙන්ම අපි අර කියන ඇක්නීස්, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් වගේම ඩ්‍රයි වෙලා ස්කින් එක ප්‍රශ්න කොටකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ස්කින් එකේ මොයිස්චර් ගතිය කියන එක ගොඩාක් වැදගත් දෙයක්. දැන් තියෙන ප්‍රශ්නයක් තමයි ඔයිලි ස්කින් තියෙන කෙනෙක්ට දැන් නෝමලි ඩ්‍රයි ස්කින් තියෙන කෙනෙක්ට මොයිස්චරයිසර් එකක් යූස් කරන එක ප්‍රශ්නයක් නෑ. මොකද යාට මොයිස්චර් ගතිය අත්‍යවශ්‍යයි. හැබැයි ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට මොයිස්චරයිසර් එකක් යූස් කරන්න ඕනිද කියන එක. අනිවාර්යයෙන්ම ඔව්. ඔයිලි ස්කින් තියෙන කෙනෙක් නම් ඔයා තාම මොයිස්චරයිසර් එකක් යූස් කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අද ඉඳන් යූස් කරන්න. මොකද ඔයාගේ මූණේ ඇක්නීස් එන්න ප්‍රධානම හේතුව තමයි හරි මොයිස්චරයිසර් එකක් යූස් කරන්න නැති එක. හරි මොයිස්චර් ගතියක් ඔයාගේ ස්කින් එකේ නැති එක. ස්කින් එකේ බැරියර් එක ආරක්ෂා කරගන්න නම් අනිවාර්යයෙන්ම හොඳ මොයිස්චරයිසර් එකක් යූස් කරන්න ඕනි. දැන් තියෙන ප්‍රශ්නේ තමයි සාමාන්‍යයෙන් දැන් තියෙන වෙළඳ පොලේ මොයිස්චරයිසර් ගත්තොත් එහෙම විවිධාකාර මොයිස්චරයිසර් තියෙනවා. ඉතින් ඒවල ක්‍රීම් බේස් එක හරිම වැඩි හින්දා අපි ස්කින් එකට ඇබ්සෝබ් කරගන්න ප්‍රමාණය හරි අඩුයි. ඉතින් ඒක හින්දා අපිට අර ගොඩාක් වෙලා මුණේ තියාගන්න බැරි ගතියක් වගේ දැනෙනවා. ඒ වගේම ස්කින් එකට හරි රිසල්ට් එකක් දෙන්නේ නැහැ. ඉතින් ඒකට හරියන හොඳ මොයිස්චරයිසර් එකක් කොහොමද අපි හොයාගන්නේ? වගේම බජට් ෆ්‍රෙන්ඩ්ලි මොයිස්චරයිසර් එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. මොකද අපිට මන්ත්ලි යූස් කරන්න පුළුවන් විදිහ. ටඩා ළමයි මේ තියෙන මගේ එක්සාම්පල් ටික ඔයගොල්ලන්ට පේනවා ඇති. මම මොකක් ගැනද මේ කතා කරන්න යන්නේ කියලා. ඔව් ඒ තමයි පොන්ඩ්ස් එකේ හයිරොනික් ඇසිඩ් කියන මොයිස්චරයිසර් එක ගැන. ඒ වගේම පොන්ඩ්ස් එකේ සුපර් ලයිට් ජෙල් එකක් තියෙනවා. මේ දෙකම ගැන මම කතා කරන්නම්. ඉතින් මම සුපර් ලයිට් ජෙල් එකෙත් මම බොටල්ස් 3ක් යූස් කරා. හැබැයි මට දැන් හොයාගන්න බැරි හින්දා මට දැන් මේක විතරයි හොයාගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ පොන්ඩ්ස් එකේ මම මේ යූස් කරන මම බොටල්ස් 4ක් යූස් කරලා තියෙනවා. හැබැයි බොටල්ස් 3යි මට හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් ඔන්න මම ඒ තුනත් අරගෙන ආවද ඔයාලට එක්සැම්පල් එකක් පෙන්නන්න. මොකද මගේ එක්ස්පීරියන්ස් එකක් නැතුව මම ෂෙයා කරගන්නේ නැහැ මොනවත්ම ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එකක් මගේ එක්ස්පීරියන්ස් එකක් නැතුව. හරිනේ. මුලින්ම මම කතා කරන්නම් මට වැඩිපුරම රිසල්ට් එකක් දුන්න එකේ තමයි පොන්ඩ්ස් එකේ මෙන්න මේ ස්කින් පොන්ඩ්ස් එකේ එන සුපර් ලයිට් ජෙල් එකක්ම තමයි. මේක හයිරොනික් ඇසිඩ් තමයි ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. ඉතින් හයිරොනික් ඇසිඩ් සම්බන්ධව මම සම්පූර්ණ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට කරලා තිනවා. ඒ වීඩියෝ එක ගිහලා බලන්න. හයිරොනික් ඇසිඩ් කියන්නේ මොන තරම් අපේ ස්කින් එකට අවශ්‍ය කෙනෙක්ද කියලා. ස්කින් එකේ මොයිස්චර් ගතිය රඳා පවත්වා ගන්න අනිවාර්යයෙන්ම හයිරොනික් ඇසිඩ් අපිට අවශ්‍යයි. ඒකට මෙයාව ඉන්ක්ලූඩ් කරලා තමයි මේන් ඉන්ග්‍රීඩියන්ට් එකක් විදිහට තමයි මේ පොන්ඩ්ස් එකේ මේක හදලා තියෙන්නේ. ඉතින් මම මේක පාවිච්චි කරන්න කලින් මුලින්ම පාවිච්චි කරේ මෙන්න මේ පොන්ඩ්ස් එකේ න සුපර් ලයිට් ජෙල් එකේ non oily fresh feel කියන මෙන්න මේ ක්‍රීම් එක. හැබැයි මට මේකේ රිසල්ට් එකක් ආවේ නැහැ. මම මේකේ බොටල්ස් මේ වගේ සාමාන්‍යයෙන් මේ වගේ 4ක් වගේ යූස් කරා. හැබැයි මේකේ චුට්ටක් ඔයිලි. ඒ කියන්නේ මේකේ තියෙන ක්‍රීමි ගතිය චුට්ටක් මේ මම ඔයාලට මෙන්න මේකට ඒ කියන්නේ මේකේ තියෙන ක්‍රීමි ගතිය මේකට වැඩිය ගොඩක් වැඩි. මේකේ ක්‍රීමි ගතිය ටිකක් වැඩි. ඉතින් අර ස්කින් එකට පොඩ්ඩක් ඇබ්සෝබ් වෙන්න ටයිම් එකක් යනවා. ස්කින් එකට ඇබ්සෝබ් වෙන පොඩි ටයිම් එකකුත් යනවා. ඒ වගේම ක්‍රීමි ගතියත් වැඩි. ඒ වගේම ඔයිලි ස්කින් එකක් මට තියෙන්නේ. ඉතින් මට හොඳ රිසල්ට් එකක් ඉන්ස්ටන්ට් රිසල්ට් එකක් නම් හම්බුනේ නැහැ මේකෙන්. සුපර්. හැබැයි මම බොටල්ස් 3ක් විතර යූස් කරලා බැලුවා හම්බ වෙයිද කියලා රිසල්ට් එකක් ඒ වුණාට හම්බ වුණේ නැහැ. ඉතින් ඊට පස්සේ මම ඒක නතර කරලා මම ඊට පස්සේ ගියා මෙන්න මේ හයිරොනික් ඇසිඩ් කියන එක මේක නම්
ඇත්තටම මට හම්බුණු හොඳම මොයිස්චරයිසර් එකක්. මම දැන් මේක 4 වෙනි බොටල් එක මේ යූස් කරන්නේ. දැන් අද වෙනකොට තව දවස් 2-3කින් මම 5 වෙනි බොටල් එකක් ගන්නවා. ඒ තරමට මේ මොයිස්චරයිසර් එක සුපර්බ්. ඉතින් ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන් මේක යූස් කරන්න. මොකද ස්කින් එකට ගොඩාක් ඉක්මනට ඇබ්සෝබ් වෙනවා. කිසිම අන්කම්ෆර්ටබල් ෆීලිං එකක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයගේ ස්කින් එකට හොඳ මොයිස්චර් ගතියක් තියෙනවා. ඒ වගේම ගොඩක් වෙලා යනකම් මේකේ මොයිස්චර් ගතිය ස්කින් එකේ තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේක යූස් කරන්න. මේක ගොඩාක් හොඳයි. ඉතින් හයිලුරොනික් ඇසිඩ් සම්බන්ධව ඉතින් මේකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක හයිලුරොනික් ඇසිඩ් හින්දා all skin type use කරන්න පුළුවන් විදිහට තමයි මේ පොන්ස් එකේ මේක හදලා තියෙන්නේ. මේ සුපර් ලයිට් ජෙල් එක හදලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේක try කරන්න. මම දන්න අයටත් කියන්නේ අනිවාර්යයෙන් මේක try out කරලා බලන්න. daily use කරන්න මම නම් day and night දෙකටම මම මේක යූස් කරනවා. මට ගොඩක් හොඳ රිසල්ට් ඉන්ස්ටන්ට් රිසල්ට් එකක් ගන්න හැකියාවක් තිබුණා මේ මොයිස්චරයිසර් එකේ. මොන ස්කින් ටයිප් එකක් වුණත් ඒ ස්කින් ටයිප් එකට මැච් වෙන විදිහට මොයිස්චරයිසර් එකක් යූස් කරන්න. සමහර විට ඔයාලට ස්කින් කෙයාර් රුටීන් එකේ වගේ රිසල්ට් එකක් නැතුව ඇත්තව හරි මොයිස්චරයිසර් එකක් හෝ මොයිස්චරයිසර් එකක් නැතුව හරි ස්කින් කෙයාර් රුටීන් එකක් කරනවා හින්දා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මතක තියාගන්න විශේෂයෙන්ම ඔයිලි තියෙන කට්ටිය ඔයිලි ගතියයි මොයිස්චර් ගතියයි කියන්නේ හසයි පොළවයි වගේ දෙයක්. අනිවාර්යයෙන්ම ඔයිලි වුණා කියලා ස්කින් එකේ මොයිස්චර් ගතිය බැලන්ස් වෙන්න ඕනේ. මොයිස්චර් ගතිය නැති වුණොත් තමයි ඇක්නීස් වෙන්නේ, ස්කින් එක ඩල් වෙන්නේ. ස්කින් එකේ තියෙන ගොඩාක් ප්‍රශ්න වලට ලොකුම ඉෂුව එක තමයි මේ මොයිස්චරයිසර් ගතිය අපි හරියට රඳා පවත්වා ගන්නේ නැති හින්දා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට මම කියප එක තේරුණා ඇති කියලා. ඉතින් මේ පොන්ස් එකේ සුපර් ලයිට් ජෙල් එක මේක ඇත්තටම හොඳයි. මම ඔයාලට පෙන්නන්නම් මේකේ කොයි වගේද ස්කින් එකට ඇබ්සෝබ් වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මේකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක හයිලුරොනික් ඇසිඩ්. මම මේක වෙන්නේ රුපියල් රුපියල් 900 ගාණක් හෝ 800 ගාණක් වගේ තමයි මට මතක විදිහට මේක වෙන්නේ. ඉතින් ඒ බජට් එකට අපි ගන්න බජට් එකට හොඳටම රිසල්ට් දෙන්න පුළුවන් මොයිස්චරයිසර් එකක් තමයි මේක. ඉතින් අද ඉඳන් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඒ වගේම හයිලුරොනික් ඇසිඩ් සම්බන්ධව ඔයගොල්ලන්ට තාම අයිඩියා එකක් නැත්නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ උඩින් දාන කාඩ් එකෙන් ඒ වීඩියෝ එක බලන්න. මොකද හයිලුරොනික් ඇසිඩ් සම්බන්ධව හොඳටම මම ඕගොල්ලන්ට එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඒක ඔයාලගේ ස්කින් එකට කොයිතරම් වැදගත් වෙන ඉන්ග්‍රීඩියන්ට් එකක්ද කියලා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් මේ වීඩියෝ එකත් බලන්න. එහෙනම් thank you very much මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලුවට මම subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ හොඳ වීඩියෝ එකක් අරගෙන මම එන්න. ගිහින් යනවා මම cheers.